අද අපි අමුතුම ආකාරයක වැඩසටහනක් කරන්න යන්නේ ලෝකෙම දන්න ලෝකෙටම අවශ්‍ය ලෝකෙම පිළිගත්ත බෙහෙතක්. ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේක ඇත්තටම හරිම ලෙහෙසි. ඒ වගේම තමයි පුදුමාකාර ගුණයක් තියෙන ශරීරයට නැතුවම බැරි ගුණාංග එකතු කරන පානයක්. මේක හඳුන්වනවා ලෝකේ නම් ගෝල්ඩන් මිල්ක් හැටියට. අපේ රටේ හැටියට අපි කියනවා කහ මිශ්‍ර කිරි. ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්නේ අපේ ශරීරයේ තියෙන විස නසන. විශේෂයෙන්ම විස අපේ ශරීරයේ තියෙන විස නසනවා. ඒ වගේම තමයි කැන්සර් සෛල වගේ තියෙනවා නම් ඒවා විනාශ කරන්න පුළුවන් ප්‍රබල පානයක්. ඒ වගේම හැම පැහැපත් කරන රූසපුව වඩවන ලස්සනට ඉන්න පුළුවන් ලෝකේ තියෙන අංක එකේ පානය. ඒ අංක එකේ පානය අද හදන හැටි මම කියලා දෙන්නම්. ඒකට අවශ්‍ය වෙනවා එලකිරි. ඒ වගේම තමයි ලෝකේ තියෙන හොඳම මීපැණි අවශ්‍ය වෙනවා. ඊට අමතරව ගම්මිරිස්, කරාඹු, කුරුඳු ඒ වගේම අපේ ශරීරයට නැතුවම බැරි අංක එකේ ලංකාවේ තියෙන ගුරු කහ එනසල් අපේ ගෙවත්තෙන් අපි අයින් කරන හොඳම ඖෂධය තමයි කොට්ටම්බා. අද ගස් කපලා දානවා, අයින් කරලා දානවා, විනාශ කරනවා. ඒකල්ලා අපි ආමන් ගෙනල්ලා කනවා. හැබැයි ඒ වගේ අයින් වෙලා මේ කොට්ටම්බා වල තියෙනවා ආමන් ඇටයක තියෙන 10 ගුණයක ගුණය මේ එක කොට්ටම්බා ඇටයක තියෙනවා. ඒ නිසා මෙන්න මේ කොට්ටම්බා මෙන්න මේ ටික විතරයි අවශ්‍ය වෙන්නේ. මේක අපි දැන් හදන හැටි කියලා දෙන්න. අපි දැන් මේකට එකතු කරලා තියෙනවා එනසල්, කරාඹු නැටි, ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු. දැන් ඒ වගේම තමයි කොට්ටම්බා. විශේෂයෙන් කොට්ටම්බා කියන එක අපට අවශ්‍ය වෙනවා. මේ ටික අපි ඔකට දාලා හොඳට මෙහෙම කොටා ගන්න ඕනේ. එම කොටලා ඉවර වෙලා ඊගාවට මේක තියෙන්නේ දැන් ලිපේ තියන්න. ලිපේ තියලා හොඳට රත් කරගන්න ඕනේ. කිරියක උණු කරගන්න ඕනේ. ඒ නිසා අපි බලමු දැන් ඒකට යන්න. දැන් අපි මේකට දාලා තියෙනවා එලකිරි කහ. එතකොට මේ සියලුම කුළු බඩු ටික අපි දාලා තියෙන්නේ දැන් මේක. දැන් උණු කරලා දැන් උතුරලා ඉවරයි. දැන් මේක අපි බා ගන්න ඕනේ. මෙහෙම තියලා තියන්න ඕනේ. මේක හොඳට නිමා ගන්න ඕනේ. මේක නිමා ගන්න ඉවර වෙලා තමයි අපි නිවෙනකන් මේකට දානවා මීපැණි තේ හැඳි 3ක්. දැන් මේ අපි මීපැණි හැඳි 3ක් මේක හොඳට පුරවලා දාන්න ඕනේ. දාලා ඉවර වෙලා
අපි දැන් කිරි එක හොඳට නිමෙනකන් තියන්න ඕනේ. කවදාකවත් රස්නේ පිට මීපැණි දාන්න එපා. ශරීරයට අහිතකරයි. ඒ කියන්නේ මීපැණි උණු කරලා බීම සහ මීපැණි රස්නේ පිටින් කෑම සමන්ගේ ශරීරයේ ලේ විස වෙලා මේක අපට ජීවිතෙන් පවා සමුගන්න පුළුවන් වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා කවදාකවත් මීපැණි රස්නේ පිටින් පාවිච්චි කරන්න එපා. ඒක නිසා අපි දැන් හොඳට මීපැණි ටික දාලා මේක කිරි එක නිමා ගන්නවා හොඳට. මේ golden milk. එහෙම නැත්නම් කහ මිශ්‍ර ඖෂධීය පානය. මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ ශරීරයේ තියෙන හැම දුර්වල වීම. අපේ වයසට යාමේදී ඇතිවෙන සම අවපහ ගැනීම. ඒවා සම්පූර්ණ නැති කර පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවන්ගේ බ්‍රෙස්ට් එකේ ඇතිවෙන කැන්සර් එක 80%ක් පාලනය කරගන්න පුළුවන්. ඊටත් අමතරව මානසික ආතතිය හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. මානසික සුවය ලබා ගන්න පුළුවන් ලෝකේ තියෙන අංක එකේ පානය. ඊටත් අමතරව අපට හොඳ ශක්තියක්, එනර්ජි එකක් අපට අවශ්‍ය වෙනවා. ඒ එනර්ජි එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ එකී නොකී මෙකී කියු සියලුම රෝග වලට මේක හොඳ ඖෂධීය පානයක්. අපි මේ වෙනකොට ලෝකේ විවිධාකාර පාන වර්ග තියෙනවා. අද ඒ පාන අභිභව අංක එකේ ලෝකේ පානීය බවට පත් වෙලා තියෙන මේ golden milk කියන එක. එහෙම නැත්නම් කහ මිශ්‍ර කිරි. මේකට අවශ්‍ය වෙන්නේ ලෝකෙ හොඳ මීපැණි ගන්න. මොකද මේක දියවැඩිය රෝගියෙකුට උනා පාවිච්චි කරන්න පුළුවන් සුදුසු පානයක්. අන්න ඒකයි විශේෂත්වය තියෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ මේ ඔක්කොම හොයාගන්න පුළුවන් හොඳ මීපැණි හොයාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා බය වෙන්නේ නැතුව කට්ටිය හොඳ මීපැණි දාලා දියවැඩිය රෝගියෙකුට උනත් මේක පාවිච්චි කරන්න දෙන්න. ඒ නිසා අපට කියන්න පුළුවන් මෙන්න මේ පානය හදලා ඔයාලා බීලා නිරෝගී වෙන්න. හැබැයි එතකොට අහන්න පුළුවන් මේක බොන්නේ කොයි වෙලාවටද කියලා. අපි මේක බොන්න ඕනේ රාත්‍රී නිින්දට යන්න පෙර. ආහාර අරගෙන ඉවර වෙලා අපි නිින්දට යන්න පැය භාගයකට පෙර මේක පාවිච්චි කරන්න. එහෙම නැත්තම් උදේ පාවිච්චි කරනවා නම් හිස්බඩ මේක පාවිච්චි කරන්න. පාවිච්චි කරලා පැය දෙකකට පස්සේ ආහාර අරගන්න. අරගෙන ඔයාලා බලන්න මේක සති දෙකක් මාසයක් එක දිගට කරලා බලන්න ඔයාලට හිතා ගන්න බැරි පුදුමාකාර වෙනසක් ලැබෙනවා. එහෙනම් අපි බලමු දැන්. එතකොට දැන් මේක අපි පාවිච්චි කරනවා ඇත්තටම අපිත් එක්ක යන්න පුළුවන්. දැන් එනර්ජි එකක් හැටියට ගත්තොත් මේකෙන් ලැබෙනවා වගේම අපේ බින් කොහොඹ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සරු අස්ථි වලට මේක හොඳට ප්‍රයෝජනවත් වෙනවා. අස්ථි ශක්තිමත් කරන්න පුළුවන්. ඒකට පිටුහලක් වශයෙන් අපේ සරුවාංග තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් තව දෙයක් වෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපර්ශ්වයකම කාම ශක්තිය වැඩි වෙනවා. අන්න ඒක තමයි ප්‍රබලම දැන් මේ වෙනකොට ලෝකෙට තියෙන ප්‍රබල තර්ජනයක් වෙලා තියෙනවා. ඒකට හොඳ ඖෂධයක්. මේකත් එක්ක අපි වාචික ශක්තිය පාවිච්චි කරොත් මම හිතන්නේ ඔයාලට අවුරුදු 70 80 වුණත් ප්‍රශ්නයක් නැහැ. සතුටින් කාලය ගෙවන්න පුළුවන්. අපි දැන් බලමු මේක පෙරාගන්නේ කොහොමද කියලා. දැන් මේක කිරියක පෙරාගෙන දැන් අපි මේක හොඳට මීපැණි එක කලවම් කරගන්න ඕනේ. එහෙනම් මීපැණි එක කලවම් කරලා දැන් ලෝකේ අංක එකේ පානි අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක අපි බොන්න. මේක හැම කෙනෙකුටම බොන්න පුළුවන්. වයස් ભેදකින් තොරව කුඩා ළමයෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙම කෙනෙක් බය නැතුව බොන්න පුළුවන්. quality number 1. ඔයාලට මේ golden milk එක ගැන තියෙන ಗುಣ එකින් එක මම කරුණු පැහැදිලි කරොත් ඇත්තටම අපි දැන් අපට අවශ්‍ය වෙනවා මේ කිරි එකක් ඇයි අපි බොන්නේ කියන එක. අපි මේ කිරි එක බොන්න ප්‍රධානම හේතුව තමයි අපේ මානසික ආතතිය දුරු කරගන්න. අද ලෝකේ 85%කට තියෙන මානසික ආතතිය. මෙන්න මේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන් අංක එකේ පානයක් තමයි මේ කහ මිශ්‍ර කිරි එක. ඒ වගේම තමයි මේකට ඇති වෙනවා ඒකට හේතුව බලපාන්නේ ඇත්තටම අපි මේකට ඉඟුරු දානවා. ඉඟුරු වල තියෙන ගුණාත්මභාවය අපේ වීරිය වඩවනවා. එතකොට අපේ මොළයට තියෙන එන්සයිම ඇතුල් වෙලා හොඳට ක්‍රියාකාරීත්වය වැඩි කරලා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒකට අපේ මොළයේ අභාවය නිකන් මේ මලානික වෙලා තියෙන එක අපි ප්‍රබෝධමත් කරනවා. අද ගොඩක් කට්ටියගේ මොළේ මලානික වෙලා නේකින් මිනිස්සුන්ට hina වෙනවත් කිසිම ප්‍රසන්න භාවයක් නැතුව ඔහේ අර අපි කියනවානේ නිකන් මේ වැරහැලි වෙලා ඉන්නවා කියලා. ඒකෙන් මිදිලා හරියට නිකන් පිපුණු පුෂ්පයක් වගේ ජීවත් වෙන්න ඕන නම් ඔයාලා පාවිච්චි කරන්න
මෙන්න මේ අංක එකේ පානය නිවසේ හදාගන්න. නිවසේ හදාගෙන බොන්න. ඒ වගේම බඩවැල් වල තියෙන තුවාල වලට, ආමාශගත රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. බය නැතුව බොන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන විස නසනවා. මේක ෆැටි ලිවර් එකට වගේ තෙල් වලට ගොඩක් හොඳයි. මොකද මේකට අපි දානවා කුරුඳු. ඒ කුරුඳු වල තියෙන විස නසන ගුණය මේක බලපාලා අපේ අනවශ්‍ය මේදේ දහනය කරන කොලෙස්ටරෝල් වගේ රෝග වලටත් මේක හොඳයි. ඊටත් අමතරව අපි ගියොත් අපි කියනවා නම් දැන් බලන්න ගොඩක් කට්ටියට අවුරුදු 40 45 50 ගියාම වයසක ස්වභාවය ගන්නවා. ඒක නැති කරගන්න පුළුවන් තරුණ විදියට ඉන්න පුළුවන් අවුරුදු 60 70 වුණත් බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඕන තැනකට ගිහිල්ලා අපිට කියනවා ෆේස් කරන්න පුළුවන්, මූණ දෙන්න පුළුවන්. අන්න එහෙම තත්වයක් ඇති කරගන්න පුළුවන්. ලෝකේ තියෙන අංක එකේ පානය නොමිලේ ගෙදරදී හදාගෙන බොන්න පුළුවන් පානයක් මේක. ඒ නිසා විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. පොඩි මුදලක් වැය කරලා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ප්‍රබෝධමත්ව, ශක්තිමත්ව, නිරෝගීව ජීවත් වෙන්න ඕන නම් මම කියන්නේ අංක එකේ පානය තමයි ගෝල්ඩ් මිල්ක් කියන එක. එහෙම නැත්නම් කහ මිශ්‍ර කිරි. ඔයාලා මේක බය නැතුව පාවිච්චි කරන්න. උදේ හවස